කොන්නිචිවා අද දවසෙත් ඔන්න අපි තව අකුරු පහක් හිරගෙන අකුරු පහක් එක්ක තමයි ඔයාලට එකතු වෙන්න සම්බන්ධ වුණේ. දැන් අපි බලමු අපි පළවෙනි වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා අයන්න ඉඳලා ඔයන්න වෙනකම්. අද ඉඳලා තියෙන්නේ අපිට කා කී කූ කේ කෝ. කා කී කූ කේ කෝ. අපි බලමු කොහොමද මේ අකුරු ටික ලියන්නේ කියලා. හරි? බලමු මුලින්ම අපි කයන්න ඉගෙන ගන්නවා. ඔන්න බලන්න කයන්න ලියන විදිය. හරිද? ජපනීස් කයන්න ලියන්නේ මෙන්න මෙහෙම ගිල මෙහෙම. ඉචි. ඉචි නී ඉචි නී සන්. ඉචි නී සන්. අනිත් එක තමයි මතක තියාගන්න ඕනේ හැමතිස්සෙම මේ හිරගෙන අකුරු වල කර්ව් හැඩයක් තමයි එන්නේ උල් හැඩයක් නෙවෙයි එන්නේ. එතකොට මෙතන කර්ව් හැඩයක් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. හරි අපි එතකොට ජපනීස් කයන්න ලියන්නේ ඉචි නී සන්. ඔන්න ඔය විදියට. හරි ඊළඟ එක කා. මේක කා අකුර. කා ඊළඟ එක කී අකුර. අපි බලමු ඊළඟ අකුර අපි කියනවා කී. කී අකුර. කී. කී අකුරේදී අපි ලියනවා ඉචි ඉචි නි ඉචි නි සන් ඉචි නි සන් ෂි. හරි අපි නැවත පාරක් ලියමු අකුර. දැන් ඔයාලට අකුරු වල අපහසුතාවයක් තියෙනවා නම් අපේ ආයතනයේ විසින් හිමිකෝ අධ්‍යාපන ආයතනයේ විසින් හිරගනා සහ කතකනා පෙරහුරුවට ඔයාට පොතක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ පොත ඔයාට මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔයාට අපි විසින් නිර්මාණය කරලා තියෙන පොත. එතකොට අකුර හැදෙන විදිය ඔයාට පෙරහුරුවට ලියන්න කරන්න ඔක්කොම තියෙනවා. මේක ඔයාට ඕඩර් කරන්න පුළුවන් අපේ නම්බර් එකට ගිහිල්ලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පොත ඔයාට ඕඩර් කරන්න පුළුවන්. හිරගනා සහ කතගනා සියලුම දේ තියෙනවා. මේ තියෙන්නේ අපිට අකුරු පෙරහුරුවට පොතක් තමයි මේ තියෙන්නේ. හරි ඊට පස්සේ දැන් කී අකුර ලියද්දී අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා ගත්තොත් එහෙම මේ මුල් ඉර දිගයි. ඊළඟ ඉර කොටයි. මේකට වැඩි චූට්ටක් කොටයි. ගොඩාක් කොට නෑ. ඒක දැනෙන්න දෙන්නේ නැහැ. හරි එතකොට මේ විදිහට එනවා. එතකොට මේ අකුර ලියද්දී ඔයා බලන්න මේ අකුර මෙහෙම කෙලින් නෙවෙයි තියෙන්නේ. මෙහෙම කෙලින් මෙහෙම ලියන්නේ නැහැ. මෙහෙම ලිව්වොත් වැරදි අකුර. තේරුණාද? අපි මේක ලියන්නේ මම නැවත වතාවක් ලියලා පෙන්නන්නම්. ඉචි නී සන් ෂි. මේ පැත්තට ඇදයි. මේ පැත්තට මොනවා වෙලාද? නිකන් ඇල වෙලා වගේ තමයි තියෙන්නේ. කී අකුර. හරි කී අකුරට පස්සේ අපිට තියෙන්නේ කූ අකුර. හරි අපි ගත්තොත් එහෙම ඊළඟ අකුර කූ. කූ ලෙටර් එක. කොහොමද අපි බලමු ලියන්නේ. හරි කූ අකුර. එතකොට කා කී කූ. කූ අකුර ලේසි. ඉචි මෙන්න මෙහෙම. මේ විදිහට කූ. කූ ලෙටර් එක මෙහෙම. හරි කූ අකුර. ඉචි නී කූ. හරි ඊළඟ අකුර අපි බලමු කේ අකුර. හරි ඊළඟ අකුර කේ. කේ අකුර ලියන්නේ කොහොමද කියලා බලමු. ඔන්න බලන්න. ඉචි මේක මෙහෙම කෙලින්ම නෙවෙයි යන්නේ. පොඩි ගතියක් එනවා. ඉචි නී සන්. ඉචි නී සන්. මේ ඉර එක උස තියෙන්න ඕන මේ වේ. තේරුණාද? දැන් මෙතන බලන්න මේක හරි මැද්දෙන් නෙවෙයි චුට්ටිත්තක් උඩින් වගේ ඇවිල්ලා තියෙන්නේ නේද? එතකොට කොහොමද ලියන්නේ? ඉචි නී සන්. ඔන්න ඔය විදිහට කේ අකුර. හරි කේ. හරි ඊළඟ අකුර කෝ අකුර. කෝ අකුර අපි ලියන්නේ මෙන්න මේ විදිහට. බලන්න කෝ යන්නේ ලියන විදිහ. ඉචි නී. ඉචි නී කෝ අකුර. හරි ඉචි නී. හරි ඔන්න ඔය විදිහට තමයි අපි ගන්න. එතකොට අකුරු ටික අපි කියවමු. කා කී කූ කේ කෝ. කා කී කූ කේ කෝ. මෙන්න මේ විදිහට අපිට අකුරු පහ ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම
මේ අකුරු ටිකට පස්සේ මම ඔයාලට දෙනවා පුංචි පැවරුමක්. ඒ ටික ඔයා කැමති නම් ඔයාට පුළුවන් නම් ළමයි මම හිතනවා ඒක හොඳයි කියලා. මම මේ වචන 5ක් දෙනවා. ඒ වචන 5 ඔයාලා පාඩම් කරලා මතකෙන් ලියලා අපිට කමෙන්ට් එකක් දාන්න පුළුවන් අපේ YouTube channel එකට. එතකොට අපි ඒකේ correction පවා ඔයාලට බලලා දෙනවා. හරි. එතකොට බලන්න පළවෙනි වචනය කකු කකු දෙක කිකු කිකු තුන ඉකු හතර ඉකේ පහ කොකෝ කොකෝ. හරි අපි බලමු මේ වචනවල කොහොමද ලියන්නේ කියලා. මම ඔයාලට ෆස්ට් එකට උදව්වක් කරන්න. දැන් මෙතන කා කු අකුරු දෙකක් තියෙනවනේ. එහෙනම් කයන්නයි මොකද ලියන්නේ? කූ අකුරයි. අන්න ඔය විදිහට ලියන්න තියෙන්නේ. තේරුණාද? සමහර ළමයි ඉන්නවා මේක අකුර කියලා ක ලියන තව අයන්නකුත් ලියන එහෙම ලියන්නේ නැහැ. මේක තනි අකුරක්. මේ බලන්න කා කිව්වම තනි අකුරක්. එහෙනම් කා කු. ඔය විදිහට ඉතිරි ටික කම්ප්ලීට් කරන්න මම මේකේ තේරුම් ටික කියලා දෙන්නම්. කකු කියන්නේ ලියනවා, කිකු අහනවා, ඉකු යනවා, ඉකේ පොකුණ, කොකෝ මෙතන. කොකෝ කියන්නේ මෙතන. ආයේ කකු ලියනවා, කිකු අහනවා, ඉකු යනවා, ඉකේ පොකුණ, කොකෝ මෙතන. හරි මේ ටිකත් ඔයාලා ලියලා අපිට WhatsApp කරන්න අපේ නම්බර් එකට පුළුවන්. ඊටත් වැඩි අපිට ලේසි ඔයාලා YouTube එකටම කමෙන්ට් එක දැම්මම අපිට පුළුවන් ඒකේ හරි වැරදි බලලා එහෙමම අපිට මාක් කරලා එවන්න. ඉතින් ස්තුතියි මේ ටික අනිවාර්යයෙන්ම